කරනවා තිරෝන් කියන්නේ ගහ ඉන්නේ යාළුවෝ එනවකෝ මල කපන්න. අපි ගහේ නම් කොහොමද බලමු කපන්නේ අද. අයියේ කොහොමද රාටික සුපිරි වීව එකක් තියෙන්න. මෙහෙම යාළුවනේ කඳුල වැටෙන්නේ. පියට දෙයිලානේ. ඔව් තමයි ඉතින් මල් කපන්නේ. ලොකුට කපන්නෙත් නෑනේ. නෑ. හරි තුනීවට කපා ගන්න ඕන මල කපනකොට. කපලා දොඩම් ගාන කහට මත වෙනවනේ මලේ. එහෙමකට මචං කහට මේ දොඩම් ගන්න. කහට මත වෙනවා මල කැපුවට පස්සේ. ආ ඒකට තමයි ගන්න. කහට මේකෙන් තමයි දොඩම් ගන්නෙ. ඇඹුල් දොඩම්ම තමයි ගන්න විශේෂයෙන්ම. අනිත් දෙහි වර්ගෙම ගන්න. මල හයි වෙනවා ජපන් දෙහියම ගෑවහම. ආහ්. දැන් කැපුවාම වැඩියෙන් කඳුල වැටෙන ඉස්සෙල්ල වැටුණා වඩා. ඒක තමයි මත් වෙලේ. යාළුවනේ වෙන ඇතිනේ. බින්දු බින්දුවක් කරන කොණ්ඩයි ටිකකුත් තියෙනවා හොඳට ගහන ඇති. අපි දැන් අද දැන් තෙලිජ්ජ දාලා යනවා. දැන් රාපි ඕන ටික දාගත්තා අද උදේ ඉඳලා. දැන් අපි තෙලිජ්ජ දාලා ආයේ හවස 6ට විතර තෙලිජ්ජ ටික අරගෙන අපි ආයේ උදේට තමයි මල කපන්නේ නේ හවස 6න් පස්සේ. එළි ඉතින් ඒ තෙලිදිය ටික අරන් ගිහිල්ලා උණු කරනවා. නෑ එහෙනම් තමයි පැණි හදන්නේ. ඒවෙන් පැණි හදනවා. දැන් මේ මල කපන්න නම් මාසයක් විතර වෙනවා. බෝත 8ක් 10ක් විතර තියෙන ඉතින්. දෙයිනේ කියලා. ඔව්. උන් තමයි එහෙනම් කිතෝ ගස්වල මල් කපන්නේ. වෙලාවක පෙන්නන්නම් කිතුලේ මලක් හදන හැටි. ඊට කලින් අපි ගොට්ටක් ගෙනාවා පෙරිදි එකතු කරගන්න. අපි ඒක දාලා වහන්තරාව දාලා වහනවා. සත්තු වැටෙනවට. වහන්තරාව කියන්නේ මොකද? වහන්තරාව මම පෙන්නන්නම්. දැන් මෙහෙම ගොට්ට ඉල්ලලා ගොට්ට වැටෙනවට ලනු පොටකින් ගැටේකුත් දාලා මේ කොලාත්ත දාන්න නැත්නම් මලට හිටිනවනේ වහන්තරාව කියන එක. ඒකට මලට හිටින්නේ නැහැ. මේක තමයි ඉතින් පෝර බෑග් එකක් හරි හාල් බෑග් එකක් හරි පල්ලා අරගෙන මේක තියලා මෙහෙම තියලා ඒක තමයි වහන්තරාව කියන්නේ. වහලා දානවා. සත්තු වැටෙනවට තෙමෙනවට එහෙම ඉතිලෙද්ද ගොත් ඉතින් දානවා. දාලා පොඩි ගැටයක් දාලා තියෙනවා. ඊට පස්සේ පොඩ්ඩක් වඳිනවා. ආවකින් තමයි ගොට්ට පාගන්නේ. ඔව්. නැත්තම් අපිට ගහේදී අමාරුයි. අරන් බහින්න. ඔයින් ඔය විදිය තමයි ගොට්ට පාගන්නේ. ඕම් බෑවා. එහෙනම් අපි බෑ ගන්නවා මේ. ඊට පස්සේ යාළුවනේ ඔයා මේ පැත්තට ඇවිල්ලා මෙන්න පරිස්සම් බහින්න හොඳේ. යාළුවා බැස්ස ගහින්
ඉතින් මට ෆෝන් එකක් තරම් බහින්න බෑ. රාගට්ටක් ගන්නවයි. වාහනේ නොකේස්නේ. සුවඳ එනකොට වදින ලයින් එකක් තියෙන. ආයි සුපිරි මරා ඈ.